භික්ෂූන් වහන්සේලා පළමුවෙන්ම ශාසනයට ඇතුල් වන්නේ සාමණේර නමක් හැටියටයි. දරු සෙනෙහස නිසා ඇතිවන දරු දුක ඉවසාගෙන ශාසනයට අපිව පූජා කළ අම්මා තාත්තාගේ සතර වර්ගයම නිවන් දකිනා බව අපි අහලා තියෙනවා. ඒ කෙසේ වෙතත් දෙමව්පියොන්ට ලෝකයේ වටිනාම වස්තුව වන තම දරුවෙක් ශාසනයට පූජා කිරීමම කොතරම් පිනක්ද. මව්පියන්ගෙන් ඈත්ව පැවිදි වියට පත්වුණ ස්වාමණේර ස්වාමීන් වහන්සේලාට ධර්ම විනය ඉගෙන ගැනීමට එසේ ඉගෙනගෙන ශාසනාලෝකය සඳහා කටයුතු කිරීමට උපකාර කිරීම අවස්ථාවලට ලැබීම කතරම් පිනක්ද. අම්මාට තාත්තාට සත්රුවනටත් වඩා වටිනා දරුවන් තමන්ගෙන් ඈත් කොට ශාසනයට පූජා කරලා ඒ දරුවෝ දහම් අධ්‍යාපනය ලබා ශාසනයට සේවයක් කරන විට ලැබෙන සතුට සහ පින අප්‍රමාණ වෙයි. ඒ නිසා අද දින උතුම් කටයුත්තකට උරදෙන ස්වාධීන රූපවාහිනියටත් ලක්හඬ ගුවන් විදුලියටත් ඒවාහි සියලුම කාර්ය මණ්ඩලවලටත් අනුග්‍රහ දක්වන සැමටත් එම විහාරස්ථදායක සභාවටත් සියලු දෙනාටවත් බොහෝවින්ම ස්තුතිවන්ත වෙන අතර පුණ්‍යානුමෝදන් කරනවා. බොහෝ දුර බැහැර සිට මෙම විහාරස්ථානයට පැමිණිලා අපේ අම්මලා තාත්තලාටත් පින් දෙනවා. මෙම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට පින් දෙනවා. පුම් පොහෝදා සවනක් රැස් වැඩසටහන අසන නරඹන සියලු දෙනාටත් පින් දෙමින් අපි සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මාවරලේ සිරි සුමංගල පුංචි හාමුදුරුවන්ට ඒ වගේම මේ සියලුම පුංචි හාමුදුරන් වහන්සේලාට මතු සම්බුදු සසුන බබලවන ධර්මදර විනයදර සුපේශල ශික්ෂාකාමී සිත මහාන කළ මහා යතිවරුන් බවට පත්වීමට සියලු ආශිර්වාදයන් ලැබේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමින් දැන් කුඩා සාමණේරයන් වහන්සේලා ආශිර්වාද ගාථා සජ්ජායනා කරනවා. උන්වහන්සේලාගේ ඒ උතුම් ආශිර්වාද ගාථා ශ්‍රවණයට අපි සියලු දෙනාම වන්දනා කරගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තවත් සුළු වේලාවකින් සවනක් රැස් සජීව විකාශයේ දම් සභා මණ්ඩපය ආරම්භ වෙනවා. ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා සමග අපි පොහොය පිළිබඳවයි ඊටාම වැදගත් සාකච්ඡාවක් සිදු කරන්නේ. කෙටි විරාමයකින් මේ දම් සභා මණ්ඩපයට අපි සම්බන්ධ වෙමු. ඉල්පුර පසළොස්වක පෝදා සිත නිවෙන ශාන්ත රසෙන් නිර්මල හැඟුම් හදවතට ජනිත වන පින්බිමකට
අපි ඒක රාශිව සිටින්නේ. ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් පවතින කිරිබත්ගොඩ නගරේ නගර මැදීම පිහිටා තිබෙන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දහස් සංඛ්‍යාත සිල්වතුන් සදහැවතුන් දැන් සූදානම් වන්නේ ධම්සභා මණ්ඩපයට උතුම් දහම් කරුණු දැන ගැනීම සඳහා ගොඩවීමට. අපේ මාතෘකාව උපෝසථය පොහොය. මේ පිළිබඳව ඊටමත් වැදගත් වටිනා කරුණු ගණනාවක් දැනගන්නට අපිට ඉඩ කඩ සලසන ගිහි පැවිදි විද්වත් පිරිස රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය පූජ්‍යපාද උණුවතුර බුබුලේ මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති දර්ශනපති පූජ්‍යපාද මාකොළ මංගල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයා මේ ධම්සභා මණ්ඩපයට සහභාගී වෙනවා. ඔබ වහන්සේලාත් ඔබතුමාත් ඉතාම ගෞරවාදරෙන් සිහිපත් කරමින් පොහොය එහෙම නැත්නම් උපෝසතය කියලා අපට අවබෝධ වෙලා තියෙන සරල අර්ථයෙන් එහාට උපෝසතය කියන්නේ කුමක්ද කියන දේ මහින්ද හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මුලින්ම අපි දැනගන්න කැමැතියි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති මාකොළ මංගල හාමුදුරන් වහන්සේ අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ ජනප්‍රිය ප්‍රියතම ආචාර්යවරයෙකු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමනි, නිවේදන කටයුතු මෙහෙවන අපේ ගයාන් මහත්මාණෙනි, අපට සවන් දෙන දහස් සංඛ්‍යාත පින්වතුනි, උපෝසතය පිළිබඳව අද වගේ දවසක සාකච්ඡා කිරීම ඉතාම වටිනවා. උපෝසතය කියන්නේ මොකද්ද කියන එක අපි පැහැදිලිව හඳුනා ගන්නට ඕන. උපවසත කියන වචනයෙන් නැත්නම් උපවසත කියන වචනේ වෛදික යෙදුණු වචනයෙන් මේ උපෝසත කියන වචනය යෙදිනවා. පාලි භාෂාවේ උපෝසත කියලායි හඳුන්වන්නේ. මේ උපෝසතය අර්ථ කීපයක යෙදෙනවා. එක් අර්ථයක් තමයි පොහොය දිනය කියන අර්ථය. පොහොය කියන අර්ථය. උපෝසත කියන පාලි වචනයෙන් කැඩිලා පොහොයත, පොහොය, පොහෝ කියන වචන වලින් පොහොය කියන දිනේ අපිට ලැබුණා. ඒ වගේම අෂ්ටාංග සීලය කියන අදහස මෙයින් ගැනෙනවා. පොහොය අටසිල් කියන ව්‍යවහාරය ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා. උපෝසතය කියන වචනයෙන් අටසිල් කියන වචනය ගැනෙනවා. වගේම භික්ෂුන් වහන්සේලා උදෙසා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත් මෙයින් අර්ථවත් වෙනවා. පොහොය දිනය උපෝසතය කියන වචනයෙන්. තවත් අර්ථයක් උපවාසය, වැළකීම, වෙන් වී සිටීම කියන අර්ථයෙන් ආහාර වලින්, ඇඳුම් පැළඳුම් වලින් හා වෙනත් විවිධ දේ වලින් වැළකෙන උපවාස කරන දිනය හැටියට අර්ථ ගැන්වෙනවා. ඒ වගේම ප්‍රඥප්තිය, පැනවීම කියන අර්ථයත් මෙහි තිබෙනවා. මේ කියපු අර්ථවල තමයි උපෝසත කියන වචනය යෙදෙන්නේ. මේ අර්ථ සියල්ලම නොවුනත් වැඩි ප්‍රමාණයක් අපේ බෞද්ධ සම්ප්‍රදායට එකතු වෙලා තියෙනවා. මම මුලින් සඳහන් කළා උපවසත කියලා. උපවසත කියන්නේ වෛදික යුගයේ පැවැත් වූ
යාගයක් හා සම්බන්ධ වචනයක්. වෛදිකයන් මේ උපවසත කියන යාගයක් නැත්නම් උපවසත කියන දිනය ඔවුන් සැමරුවා දෙවියන් සමීපයට යනවා කියන අර්ථය. දෙවියන් සමග වාසය කරනවා කියන අදහස. ඒ යුගයේ බෞද්ධ යුගයට පෙර නැත්නම් බෞද්ධ යුගයට පෙර බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර වෛදික යුගයේ Hindu සංස්කෘතිය තුල දින 15කට වරක් පැවැත් වූ යාගයක් දර්ශහා පෞර්ණමී කියන වචන වලින් හැඳින්වෙනවා මේ යාගය. මේ යාගය කරන පුද්ගලයා ගෘහස්ථයා යජමානවකයා මේ දින පොහොය දිනේ පැවැත්වන මේ යාගය වෙනුවෙන් වෙන් වෙනවා කැප වෙනවා. ඒ දිනයට දෙවියන් මහා බ්‍රහ්මන් ඇතුළු දෙවිවරුන් ඔහු හා සමග වාසය කරනවා කියන අදහස තමයි තිබුණේ. සතපත බ්‍රාහ්මණේ එය සඳහන් වෙනවා. එතකොට මේ වෛදික සංස්කෘතිය තුළ තිබුණු මේ පිළිගැනීම බුදුරජාණන් වහන්සේ විසින් වෙනස් කරනවා. මේ දවස බෞද්ධයන්ට ගැළපෙන විදිහට Hindu සංස්කෘතියෙන් අරගෙන මේ දිනය බෞද්ධයන්ට උචිත අයුරින් සකස් කිරීමක් සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වලා මුල්ම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උන්වහන්සේ වැඩ සිටින කාලයේ අන්‍යාගමික වෛදිකයන් ජෛනයන් මේ පොහෝ දිනවල ඔවුන් වෙන්වල ආගමික කටයුතු වල යෙදෙනවා. නමුත් බෞද්ධයන් නැත්නම් භික්ෂූන් වහන්සේලා එවැනි විශේෂ කටයුත්තක යෙදුනේ නැහැ මුලින්. එනිසා බිම්බිසාර මහරජතුමා ඉල්ලීමක් කළා ස්වාමීනි අන්‍ය ආගමිකයන් ආගමික වතාවත් වල යෙදෙනවා. නමුත් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ බෞද්ධයන් විශේෂ ප්‍රතිපදාවක යෙදෙන්නේ නැහැ. එනිසා බෞද්ධයන්ටත් කිසියම් ප්‍රතිපදාවක් මේ දිනේ නියම කරනවා නම් හොඳයි කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහජන මතයට කන්දීමක් වශයෙන් උන්වහන්සේ අනුජානාම් භික්ඛවේ චාතුද්දසේ පනරසේ අනුජානාම් භික්ඛවේ චාතුද්දසේ පනරසි අට්ඨමියාච ආදි වශයෙන් උන්වහන්සේ නියම කළා අටවක අමාවක පසළොස්වක කියන මේ දිනවල ආගමික කටයුතු වල යෙදෙන්න එකතු වීම සුදුසුයි කියලා භික්ෂුන් වහන්සේලා එකතු වීම සන්නිපති තුන් එකතු වීම සුදුසුයි කියලා. අන්න ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙනවා මේ පොහොය දිනේට. Hindu සංස්කෘතිය තුල දින 15කට වරක් එකතු වුණේ අර යාගය සඳහා. දැන් මේ සංස්කෘතිය තුල මාසයකට දිනක් එහෙම නැත්නම් සතිපතා එහෙම නැත්නම් අටවක අමාවක දිනවල භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් එකතු වෙනවා විශේෂයෙන්ම 15ක පොහොය. මේ රැස්වන භික්ෂුන් වහන්සේලා රැස්වලා ඉන්නවා ගිහි ජනතාවත් රැස් වෙනවා. නමුත් කිසිම ආගමික කටයුත්තක යෙදෙන්නේ නැහැ. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා කිසිවක් සිද්ධවන්නේ නැහැ. මේ පිළිබඳව මිනිස්සු අතර උද්ඝෝෂණයක් ඇති වුණා. මනුස්සා උජ්ජායන්ති, කියන්ති, විපාචන්ති, කතං හිනාම සමන සක්්‍ය පුත්‍යාය වංචරಂತಿ. මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම කොහොමද නිහඬව ඉන්නේ? හරියට භික්ෂුන් වහන්සේලා ඌරන් වගේ එහෙම නැත්නම් වෙනස් සතුන් වගේ නිහඬව කටයුතු කරනවා. ඒක සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේට මේ ඉල්ලීම ලැබුණා. ඒ අනුව උන්වහන්සේ නැවත පනවනවා අනුජානාම් භික්ඛවේ චාතුද්දසේ පන්නරසේ අට්ඨමියාච ධම්මං වාසිතුන්. මහණෙනි මේ දිනවල මහ ජනතාවට ධර්මයේ දේශනා කරන්න කියලා අන්න පොහොය දිනේ ධර්ම දේශනා කිරීම සඳහා වෙන් වුණා. මේ අනුව දැන් ගිහි මේ බෞද්ධ සමාජය තුල Hindu සමාජයෙන් වෙන්වලා බෞද්ධ සමාජය තුල අර්ථවත් ලෙස මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙනවා. මේ තව ටිකක් අර්ථවත් වෙනවා. අපි අර මුලින් කියපු අර්ථවලට ගැලෙනවා. මේ දිනේ ගිහි ජනතාව අටසිල් සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේලා සීල සමාදාන යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා භික්ෂුන් දැන් ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් අවවාදෙන් සබ්බපාප සකරණම් කියන උපදේශය අනුව හික්මෙන්නේ. මේ භික්ෂුන් වහන්සේලාට විනය නීති රීති මම පනවලා තියෙනවා. දැන් මේ විනය නීති රීති නිතර සිහිපත් කරන්නට ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සුදුසුයි. ඒ නිසා උන්වහන්සේ තුන්වනුව
අනුජානාම් භික්ඛවේ චාතුද්දසේ පන්නරසේ අට්ඨමියාච පාතිමොක්ඛම් දේශේතුන් නැත්නම් පාතිමොක්ඛං ඔබාසිතුන් පාතිමෝක්ෂයේ දේශනා කරන්නට නියම කළා. මෙන්න මේ අනුවයි පොහොය දිනය භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන දිනේ හැටියටත් ගිහි ජනතාවට පෙහෙවස් සමාදන් වන දිනේ හැටියටත් ප්‍රාග් බෞද්ධ යුගයේ අපි දන්නවා මහා මායා දේවිය පවා පෙහෙවස් සමාදන් වුණා. ප්‍රාග් බෞද්ධ යුගයේ චාරිත්‍රයක්. මේක අර්ථවත් ක්‍රමයට බෞද්ධ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දුන්නා. ඒ නිසා පොහොය දිනේ අපිට උපෝසතේ කියනකොට මතක් වෙන්නේ අටසිල් සමාදන් වන භික්ෂුන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන දිනය හැටියට. පොහොය පිළිබඳව ඊටාම වැදගත් ධර්ම සාකච්ඡාවක් සවනක් රැස් වැඩසටහනේ පැවැත්වෙන්නේ අපේ දර්ශනපති මාකුල මංගල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේගෙනුත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයාගෙනුත් අපට වටිනා කරුණු ගණනාවක් දැනගන්නට තිබෙනවා. කෙටි විරාමයක් ලබා ගැනීමට අපි සූදානම් වෙන්නේ. ඊට පෙර අපි සිහිපත් කරනවා හෙට සවස් 5 ඉඳන් ඉරිදා සවස් 6 වෙනකන් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමේදී සුවිශේෂ පින්කමක් පැවැත්වෙනවා. සැබෑ ශ්‍රී ලාංකේය හඬ ලක්හඬ ගුවන් විදුලියට වසර 18ක් සපිරීම නිමිත්තෙන් මේ පින්කම පැවැත්වෙන්නේ. කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ. ලක්හඬ කපිලවස්තු ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනාව හෙට හවස 5 ඉඳන් ඉරිදා සවස 6 වෙනකන් පැවැත්වෙනවා. ඔබට කපිලවස්තු ධාතුන් වහන්සේලා සියසින් දැක වැඳ පුදා ගැනීමට පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමේදී මේ කාලය තුල අවස්ථාව ලැබෙන බව අපි සිහිපත් කරනවා. අපි දැන් කෙටි විරාමයක් සඳහා වික්‍රමසිංහපුර පාලක මැදිරියට සම්බන්ධ වෙනවා. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයට මේ පුන් පෝදා අපි නැවත ඔබ කැඳවාගෙන එනවා සවනක් රැස් ධම්සභා මණ්ඩපයට ඔබ සහභාගී කර ගැනීමට. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයාගෙනුත් පොහොය පිළිබඳව ඉතාම වටිනා කරුණු පැහැදිලි කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ගල්මංගොඩ මහත්මයා ඊයේ පෙරේදා සියමේ කටින පූජෝත්සවයට සහභාගී වෙලා තායිලන්තයේ වත් සකේත් විහාරයේ පැවැත්වුණු වැඩසටහන් වලට සහභාගී වෙලා පැමිණිලා ඉන්නේ. ඉතින් ඔබතුමාගෙනුත් අපි බලාපොරොත්තු වෙනවා වටිනා කරුණු ගණනාවක් දැනගන්නට. අපි දැන් වෙලාව කීයද කියලා මදක් දැනගෙන අපේ ධම්සභා මණ්ඩපයට නැවත ගොඩ වෙමු. ගල්මංගොඩ මහත්මයා උපෝසතය සහ ශීලය අතර තියෙන සම්බන්ධතාව ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් ඉස්මතු කරනවා නම් අපි තම ගෞරවයෙන් ඒ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙනවා. අපේ ගෞරවනීය රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ගෞරවනීය උණුවතුර බුබුලේ හාමුදුරන් වහන්සේ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති අපේ මාකොළ මංගල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන අපේ හිතවත් ගයාන් මහත්මයාණනි, මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම පින්වතුනි, මා හිතනවා මෙම වැඩසටහන තුලින් හුඟක් අපි අහන්න නොලැබෙන මාතෘකාවක් අද සාකච්ඡාවට ගැනෙනවා කියලා. මොකද අපි හැම පෝයකටම මේ ශ්‍රී ලංකාවේ හැම තැනකම මේ වගේ ආගමික කටයුතු කෙරෙනවා. නමුත් මේ උපෝසත දිනය එහෙම නැත්නම් මේ පොහොය දිනය ගැනත් සාකච්ඡා වෙනවා. ඒ කියන්නේ එක එක පොහොයවල් වල වැදගත්කම් කතා කරනවා. වෙසක් පොහොය, පොසොන් පොහොය. නමුත්
පොදුවේ මේ උපෝසත දිනය එහෙම නැත්නම් පොහොය දිනය කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡාවකින් විස්තර වුණා මට නම් මතකක් නැහැ. ඉතින් ඒ නිසා මේක අත්‍යවශ්‍ය ඒ වගේම කාලීන මාතෘකාවක් හැටියට මුලින්ම සඳහන් කරන්නට ඕනේ. මේක මම හිතනවා අපේ උණු වතුර බුබුලේ හාමුදුරුවෝ මේකේ නිරුක්තිය ඒ වගේම මේකේ ඉතිහාසය මේක වෛදික සම්ප්‍රදායට සම්බන්ධ වෙන හැටි මේක ක්‍රමයෙන් බුදු සමයට මේක ආරෝපණය වුණු හැටි ගැන උන්වහන්සේ කදිම විස්තරයක් කළා. මෙතනදී මම අදහස් කරන්නේ අපේ ගයන් මහත්මයා ඇහුවේ මේක අපේ සීලයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ උපෝසතය කියන එක. මම හිතනවා මේක අපි මෙහෙම ගත්තොත් හොඳයි. මොකද දැන් අපි මේක දැන් නිර්වාණගාමී ප්‍රතිපදාවට අනුකූලව තමයි අපි මේ ඔක්කොම කරන්නේ. මොකද මේවා සමාජය තුල ක්‍රියාත්මක වෙන දේවල්. දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා මේ පොහොය දිනේ කියන එක බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සර හිටන් ඒ ඉන්දියාවේ තිබිච්ච චාරිත්‍රයක්. පොහොය දවස. එතකොට ඒක විතරක්ම නෙමෙයි. ඉන්දියාවේ තිබුණා නම් යම් තාක් ඒ වගේ හොඳ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂණ ඒවා බුදුහාඳුරෝ බුදු සමයටත් ආරෝපණය කරගත්තා. හැබැයි ඒ විදිහටම නෙමෙයි. පොඩ්ඩක් වෙනස් කරලා. මොකද දැන් උපෝසතේ කියන්නේත් එහෙම එකක්. දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා මහා මායා දේවිය උපෝසතේ සමාදන් වෙලා හිටියා. එතකොට සිදුවත් කුමාරයා ඉපදිලා නැහනේ. ඒ වගේම වස් සමාදන් වීම දැන් මේ ළඟදී අවසන් වුණු වස් කාලය මේකත් අනිකුත් ආගමිකයන් අතර තිබිච්ච චාරිත්‍රයක්. වැස්ස කාලෙට කොහෙවත් නොයා එක තැනකට වෙලා ඉන්න එක. එතකොට අනිකුත් ඔය හැම දෙයක්ම වගේ ඔය බුදු සමයේ අපි බෞද්ධ සංස්කෘතිය හැටියට සලකන හුඟක් දේවල් ඒ කාලේ තිබිච්ච දේවල්. හැබැයි එව්වා බුදුහාමුදුරුවෝ ඒවා අලුත් විදිහකට අර්ථකථනය කළා. ජීවිතයේ සංවර්ධනයට ආධ්‍යාත්මික දියුණුවට අදාළ වෙන විදිහට මේ චාරිත්‍ර සකස් කළා. ඒ නිසා ඇත්ත වශයෙන්ම දැන් අපිට ලංකාවේ බුදු සමය කියලා ගත්තාම වෙනත් රටක තියෙන බෞද්ධ චාරිත්‍ර වලට වඩා වෙනස් අපේව. මොකද අපේ රටට ආවේනිකව. ඒ නිසා ඒ රටවල් වල තියෙන සාමාන්‍ය සමාජය තුල ක්‍රියාත්මක වෙන හොඳ දේවල් බුදුදහමත් ඒවා අරගෙන තියෙනවා යම් යම් වෙනස්කම් සහිතව. ඒ අනුව ගත්තු එකක් තමයි උපෝසතය කියලා කියන්නේ. එතකොට උපෝසතය ඇත්ත වශයෙන්ම එක පැත්තකින් සම්බන්ධ වෙනවා මේ හඳට. මේ හඳ මුල් කරගෙන මේක කරන්නේ. දැන් පසළොස්වක අමාවක මේ අපි අටවක මේ කතා කරන්නේ හඳ මුල් කරගෙන. එතකොට ආයුර්වේද හැටියට තියෙනවා මේ විසර්ගා දාන නික්ෂේපයි සෝම සූර්ය නිලා යතහා ධාරයන්ති ජගත් දේහං කපපිත්තා නලා තථා කියලා. මොකද මේ ඉරයි හඳයි දෙක. මේ ඉර හඳ යටනේ අපි ඉන්නේ. මේ දෙක මිනිහට හරියට බලපානවා. මේ වාපිත් සෙම් වලටත් බලපාන්නේ ඕක. ඉතින් ඒ නිසා මේ ඇත්ත වශයෙන් ඉරුගෙන් සූර්යයෙන් කෙරෙන්නේ දැනුත් අපිට ටිකක් දැනෙන්නේ මේ රස්නය නේද? සීතල නැති කරන එක කරන්නේ. හඳ කරන්නේ අපිට හීතල දෙන එක. එතකොට වාතයෙන් කරන්නේ මේවා විසිරුවා හරින එක හැමතැනම නේ. එතකොට මේ ටික තමයි සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන කාර්යය. ඉතින් මේ අපිට හීතල දෙන එහෙම නැත්නම් අපේ හදවත් සිසිල් කරන මනස් තැම්පත් කරන ග්‍රහ වස්තුව තමයි හඳ. හඳ දැක්කහම අපිට සතුටක් ඇති වෙන්නේ නේ. ඒක අපේ තියෙනවා පුරපක්ෂය අවපක්ෂය කියලා දෙපැත්තක්. ඒ කියන්නේ හඳ මෝරණ කාලයක් තියෙනවා හඳ දුර්වල වෙන කාලයක් තියෙනවා නේද? දුර්වල වෙලා අවසානයේට 15ක් ගියාපුවම මාසේ පොය කියනවා. වැඩි වෙලා 15ක් ගියාපුවම 15ක කියනවානේ. එතකොට අපේ මේ පොහොය වැටිලා තියෙන්නේම මේ හඳ මුල් කරගෙන. චාතුද්දසී පන්න රසි කියලා අපි කියනවා තුදුස්වක 15ක නේද? මාසේ පොය කියනවා. ඉස්සර අපේ ගම්වල තිබුණේ අපි චූටි කාලෙත් අපිත් ඒ කාර්යය යෙදුනා 4 පොයට සිල් ගන්නවා කියලා. එතකොට අපේ හාමුදුරුවෝ ඊටාම වැදගත් කාරණයක් සඳහන් කළා. මොකද්ද? මේකේ ඊටාම වැදගත් දේ තමයි අපි අනිත් දවස්වල දැන් අපි පොය 4 ඇරුණාම අනිත් දවස්වල කිසිම වැඩක තිරිත්තුවක් නැහැ ප්‍රමාණයක් නැහැ. ඔය ලිමිටඩ් කියලා ගැහුවට කිසිම සීමාවක් නැහැ. කණේ වගේ සීමාවක් නැහැ. අඳිනේ වගේ සීමාවක් නැහැ. නිදනේ වගේ සීමාවක් නැහැ නේද? කිසි දෙයක් සීමාවක් ඇතුව කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු රෝගී වෙනවා මානසික ලෙඩ වලටපත් වෙනවා. මේ දවස් 4 පළවෙනි කාරණේ තමයි කන් නැතුව රැයක් ඉන්න එක. ඒක කරන්නේ නැත්නම් ඒ සීලයෙන් වැඩක් නැහැ. කන් නැතුව ඉන්න ඕන. අද 5ට සිල් සමාදන් වෙලා ගිය මුදලා ගියත් රැයට කන්න එපා. රැයට ගිහින් කනවා මේක 5ට සිල් සමාදන් වැඩක් නැහැ.
නොකා ඉන්න පුරුදු වෙන්න ඕන දවස් 4ක්වත් මාසයකට. ඒකට අවුරුද්දකට දවස් 48ක් කන්න නැතුව ඉන්නවා කියන්නේ නිරෝගී ජීවිතයක්. ඊළඟට මේ දවසේදී හුඟක් දේවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. දැන් අත් වශයෙන් ඒක හරි වටිනවා. මෙහෙම මේ බෝධියක් ළඟට වෙලා මේ එලිමහනේ ඉඳගෙන මේ ඉන්න ඕනේ මිනිස්සු. මේ සරල විදිහට ඉන්න ඕනේ. මොකද අර මේ වෛවාරන්න දේවල් භාවිතා කරන්නේ නැතුව එතක ඇඳුම් පැළඳුම් කනකාරාභරණ ඌවයෙන් වැළකීලා සෑම් පවුඩර් වලින් වැළකීලා මේ ඔය සැප පහසු ආසන වලින් වැළකීලා මෙහෙම ගහක් යට බිම මෙහෙම තැම්පත් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි සංවරය. ඒක තමයි නච්ච ගීත වාදිත විසූක කියන්නේ. විකාල භෝජනා කියන්නේ කන්න නැතුව. හැබැයි කන්න නැතුව ඉන්නවා කියන්නේ දවල් 11 විතරනකොට හොඳට මෙතෙන් දෙනකන් කනවා කියන එක නෙමෙයි. ඒ කන එකත් සීමා කරන්න ඕනේ. ඒකත් සීමා කරලා බොහොම සුළු ආහාරයක් අරගෙන අපේ ජීවිතේ සරල පැවැත්ම මේක ජීවිතයට අවශ්‍යයි බුදුදහම අනුව. අන්න බුදුදහමෙන් මේ සීලය උපෝසතයට සම්බන්ධ කළේ එහෙමයි. නිකම්ම නිකන් කන්නේ බොන්නේ නැතුව දවස් ගණන් අපේ හාමුදුරුවෝ සඳහන් කරයි ඔය නිගණ්ඨයෝ වගේ ඉන්න එක නෙමෙයි මේකෙන් අදහස් කළේ. අපි සේරම පාලනය කරගන්න එක. මොකද හැම දෙයකටම පාලනයක් තියෙන්න ඕන ජීවිතේ. ඒ පාලනේ නැතුව ඔක්කොම සීමාව ඉක්මවා ගියාපුවම තමයි මානසික රෝගයි, ශාරීරික රෝගයි, ආර්ථික ප්‍රශ්නයි, සමාජ ප්‍රශ්නයි ඔක්කොම එන්නේ ওই සීමාව නැති හින්දා. නිසා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ලිමිටඩ් කියලා ගහන්න එක නයි සීමා සහිත කියලා නැත්නම් මේක ඉවරයක් නැතුව යනවා. ඒ නිසා ජීවිතයට සීමා සහිත කියන ලේබලේ අලෝන දවස තමයි උපෝසතය කියලා කියන්නේ. ඉතින් මේ දවසේ සිල් සමාදන් වෙන්න ඕන. ඒකට පන්සලට එන්න අපහසුවක් තියෙනවා නම් ගෙදරත් ඕක පුළුවන් කරන්න. එදාට අර වයින් වලකින එකයි තියෙන්නේ. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ගේලාම් කියන්නේ නැහැ, රැට කන්නේ නැහැ. නේද? එහෙම පුළුවන් නේ. ඒ ටික සුවඳ අරවම පාවිච්චි කරන්නේ නැහැ. සරල ඇඳුමක් ඇඳගෙන සරල ජීවිතයක් ගත කරනවා. ඒක මම හිතනවා ආධ්‍යාත්මික වශයෙන් විතරක් නෙමෙයි ශාරීරික වශයෙන් උත්. දැන් අපිට හුඟක් වෙලා තියෙන්නේ වැඩි වෙච්චනේ තියෙන්නේ. සීනි වැඩි වෙලා, කොලෙස්ටරෝල් වැඩි වෙලා, නේද? ප්‍රෙෂර් වැඩි වෙලා. මේ වැඩි වෙච්ච එක නේ සීමාව ඉක්මවා ගිහිල්ලානේ. මේවා සීමා සහිත කරන්න තමයි උපෝසතේ තියෙන්නේ. ඉතින් මම හිතනවා බුදුහාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ සඳහන් කළා එක භික්ෂුන් වහන්සේලාට සම්බන්ධ වෙන හැටි. ඒ වගේම මේක ගිහි ජනතාවටත් මේ උපෝසතය ඊටාම වැදගත් දිනයක් හැටියට සඳහන් වෙන්නේ. මේ ළමයි පවා මෙතෙන් එක්කගෙන ඇවිදිලා මේ ළමයින්ටත් ඒ සංවරය කියන එක සීමා සහිත බව ජීවිතේට පුරුදු කරන්න ඕන. මේක ඉක්මවා ගියොත් එහෙම එක්ක ලෙඩ්ඩු, එහෙම නැත්නම් මානසික ලෙඩ්ඩු. එක්ක ශාරීරික ලෙඩ්ඩු, එහෙම නැත්නම් මානසික ලෙඩ්ඩු. කායික මානසික සුවය ලබා ගැනීමටත් ඒ වගේම බුදුදහමේ සඳහන් කරන්නේ අවසාන වශයෙන් නිවන කියන්නේ සියල්ල අතහැරීම. අතහරින්න පුරුදු කරන්නේත් මෙතන. අපි ඔක්කොම අතහරිනවානේ. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, විකාලේ ආහාර වළඳන්නේ නැහැ, නටුන් ගැයුම් අතහරිනවා, මේ සුවඳ විලවුන් අතහරිනවා, උසසුම් මහසුම් අතහරිනවා. මේ ඔක්කොම අතහරිනේවනේ මේ පුරුදු කරන්නේ. අතහැරලා පුරුදු කිරීම තුලින් සියල්ල අතහැරීමේ පුරුද්දත් ඒ කියන්නේ නිවනත් අපිට ළඟා කරගන්න මේකෙන් හැකියාව ලැබෙනවා. අන්න ඒකයි මේ උපෝසතය හා සීලේ තියෙන සම්බන්ධය. සවනක් රැස් සජීව විකාශයෙන් පොහොය පිළිබඳව උපෝසතය පිළිබඳව වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කරන මේ වෙලාවේ අපි සිහිපත් කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඉටු කරන තවත් සත්කාරයක්. අපි දන්නවා අපේ රටේ නිදහසේ මේ වගේ පන්සලකට එක් රැස් වෙන්න එහෙම නොහැකි වටපිටාවක් පහුගිය කාලේ තිබුණා. ජයශ්‍රී මහා බෝධිය ළඟදී මේ වගේම සුදු අතින් සැරසෙලා හිටපු සිල්වතුන්ට එලවා ත්‍රස්තවාදීන් වෙඩි තියලා මරලා දාපු යුගයක් තිබුණා. ඉතින් එවැනි යුගයක් පහු කරලා නිදහසේ යුගයක් බිහි කරන්නට පුරෝගාමී වුණු අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙවර අපි පක්ෂ ભેදයකින් තොරව, පාට ભેදයකින් තොරව නිබඳවම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමාගේ ජන්මදිනය සහ পদවි ප්‍රාප්තිය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දයට සුවය නමින් සෞඛ්‍ය කඳවුරක් නොමිලේ පවත්වනවා. මේ සෞඛ්‍ය කඳවුරු මාලාවේ හෙට්ටිපොළ මහින්දෝදය මහවිදුහලේදී පැවැත්වෙන සෞඛ්‍ය කඳවුර නොවැම්බර් 8 වෙනි සෙනසුරාදා පැවැත්වෙන්නේ. වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම මධ්‍යම පළාතේ පැවැත්වෙන සෞඛ්‍ය කඳවුර හසලක කොළොංගොඩ විද්‍යාලයේදී නොවැම්බර් 9 වෙනිදා පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන්නේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමාත් මේට සහයෝගය දක්වනවා. දයට සුවය සෞඛ්‍ය කඳවුරු මාලාව ඔබ වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන්නේ. ඉතින්
සෙනසුරාදා හෙට්ටිපොළ මහින්දෝදය මහාවිද්‍යාලයටත් ඉරිදා හසලක කොළඹගොඩ මධ්‍ය මහාවිද්‍යාලයටත් ගියොතින් ඔබේ සෞඛ්‍ය උදෙසා බොහෝ වටිනා දේ ඔබට ලබා ගන්නට එහිදී පුළුවන්කම ලැබෙනවා. අපි කෙටි විරාමයක් නැවතත් ලබා ගන්නවා. ඉන්පසුව කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ මේ දම් සභා මණ්ඩපයට නැවත සම්බන්ධ වෙමු. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයට සවනක් රැස් සජීව විකාශයෙන් අපි නැවත සම්බන්ධ වෙනවා. දම් සභා මණ්ඩපයේ වැඩ හිඳිනවා රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශ ප්‍රදාන ආචාර්ය පූජ්‍යපාද උණුවතුර බුබුලේ මහින්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාකුල මංගල ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමන් මේ දම් සභා මණ්ඩපයට සහභාගී වෙනවා. අපේ මංගල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ත්‍රිපිටකයේහි දක්වා තිබෙන උපෝසත විධි පිළිබඳව පැහැදිලි කර ගැනීමක් ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ විසාකෝපසත සූත්‍රයෙහි උපෝසත වර්ග 3ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. ගෝපාල උපෝසතය, නිගණ්ඨ උපෝසතය සහ අරිය උපෝසතය පිළිබඳව. ගෝපාල උපෝසතය කියලා හඳුන්වන්නේ උදාහරණයට අරගෙන තියෙන්නේ හරක් බලන පුජ්‍යලයා ගෝපල්ලා. එයා හරකුන්ට කෑම සකස් කරලා කන්න දාලා එදා දවසේ කෑවා, පහුවදා දවසේ කොහොමද කන්න සකස් කරගන්නේ කියන කටයුත්තෙහි පමණයි නිරත වෙන්නේ. ඒ නිසා එය සීල ප්‍රතිපදාවක් වශයෙන් ගිය අවස්ථාවේදී ගෝපාල උපෝසතය කියලා හැඳින්වුවා. ඊළඟ කතාව තමයි නිගණ්ඨ උපෝසතය. දැන් බුදුරජාණන් වහන්සේගේ යුගයේදී ශ්‍රමණ බ්‍රාහ්මණ කියන කොටස් දෙකම ඉන්දියාවේ බහුල වශයෙන් හිටියා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදායට වඩා එහා අතීතයක් තියෙන සම්ප්‍රදායක්. මේ ශ්‍රමණ සම්ප්‍රදාය විශේෂයෙන්ම නිගණ්ඨ පිරිස්, පරිබ්‍රාජක පිරිස්, අචේලක වගේ පිරිස් හිටියා. එතකොට නිගණ්ඨ පිරිස් ගාවත් මේ උපෝසතය කියන එක තිබුණා. අජ වෘත, ගෝ වෘත ආදී අන්තගාමී ප්‍රතිපදාවන් වලට සම්බන්ධ වෙමින් කටයුතු කළ බොහෝ විට ඒ අය නිගණ්ඨ උපෝසතය සමාදන් වෙන පිරිස් වශයෙන් හැඳින්වුවා. උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝම කතා කරලා තියෙනවා පුන්නයි සේමියයි පිළිබඳව. පුන්නයි සේමියයි බුදුහාමුදුරුවෝ ගාවට ඇවිදලා ඇහුවා සුනක වෘතයයි ගෝ වෘතයයි දෙක, කුක්කර වෘතයයි ගෝ වෘතයයි දෙක සමාදන් වෙලා ඇවිල්ලා කාගේ සීලයද වඩා උසස් කියලා. ඒකෙන් පෙනෙනවා අපිට මේ අජ වෘත, ගෝ වෘත, සුනක වෘත ආදී වෘත සමාදන් වීම බුදුහාමුදුරන්ගේ කාලෙත් ඊට එහා පැත්තේ තිබුණා. ඒක හඳුන්වලා තියෙන්නේ නිගණ්ඨ උපසතේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ උපෝසත දිනයේදී අපි කොහොමද කටයුතු කරන්න කියන නියම මාර්ගයට අරගත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඉදිරිපත් කළ ක්‍රමවේදය අරිය උපෝසතය වශයෙන් හැඳින්වුවා. එතකොට අපේ මහාචාර්යතුමා මුලින් සඳහන් කරන්න යෙදුණා මේ පොහොය දවස කියන එක හඳට ගොඩක් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒක අපිට අත්දැකීමෙන් දකින්න ලැබිච්ච කාරණාවක් තමයි මේ හඳ තියෙන කාලෙට එක වෙනස්කම් ඇති වෙනවා. වඩදිය බාදිය ඇති කරන්නේ හඳ එළිය.
ඒ වගේම ගල් ඇහැපන් සුදු පාට කරන්නේ හඳ එළිය. ඒ වගේම කාට හරි මානසික රෝගයක් තියෙනවා නම් එහෙම හඳ තියෙන කාලෙත් නේද ඒක වැඩි වෙන්නේ. අපි කියනවා කාටවත් කරන අපහාසයක් නෙමෙයි පිස්සන්ට පිස්සු වැඩි වෙන්නේ මේ හඳ තියෙන කාලයට කියලා. ඒ කියන්නේ මේකේ කිසියම් ලොකු බලපෑමක් ඇති වුණා. එතකොට ඒ කාලයේදී පැරැන්නෝ මේ උපෝසතය අනුස්මරණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ මත්පැන් පානය කරලා විනෝද වෙලා සින්දු කියලා හෝ කියලා කෑ ගහලා විනෝද වෙමින් ගත කරන දවසක්. අපේ මහාචාර්යතුමා කීවා මේ දවසේ අපිට රාත්‍රියට විකාල භෝජනයෙන් වැළකීලා එතකොට සිල් සමාදන් වෙලා මේ මානසික විරේකයක් ලබා ගන්නා වූ තත්වයට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි ඊ타මත්ම වැදගත්කම. එතකොට අරිය උපෝසතයෙන් කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට දෙවි හිමියෙන් උපෝසතය ගිහියට නිති පන්සිල් පොහොය අටසිල් කියලා යන සමනින් අපේ කතාවට තියෙන්නේ. එතකොට පොහොය දවසේදී අටසිල් සමාදන් කරවන්න උනන්දු කරවීමක්. එතකොට රහතන් වහන්සේ පවින් වැළකීලා ඉඳින්න වගේ රහතන් වහන්සේ පවින් වැළකී සිටින්නාසේ අපිද දිවි හිමියෙන් පවින් වැළකී සිටමු කියන අදහස ඉදිරිපත් කරගෙන තමයි මේ ආර්ය උපෝසතය කියන එක බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්ලා දීලා තියෙන්නේ. ආර්ය මේ අෂ්ටාංග සීල සමාදානයේදී අපි පාණාතිපාතේ ආදින්නාතානේ අබ්‍රහ්මචර්ය මේ ආදී කියවෙන අංග 8කින් යුක්තව කිසියම් පොරොන්දුවක් තුනුරුවන් සරණ ගිහිල්ලා තිසරණ සරණ ගිහිල්ලා කිසියම් පොරොන්දුවක් තමාටම ලබාගෙන ඒ දවසේදී ආර්යයෙකු වශයෙන් ආර්ය කියන වචනේ විවිධ ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන් විවිධ ක්‍රමවේදවලට භික්ෂූන් ගත්තොතින් එහෙම නිත්‍ය දිවි හිමියෙන් උපෝසතය රකින්න පිරිසක් ගිහිය ගත්තොතින් එහෙම අටවක අමාවක අවාටවක පසළොස්වක කියන මේ දවස් 4ෙදී අෂ්ටාංග සීලය සමාදන් වෙලා ගත කරන්න උනන්දුවක් තියෙන. ඒ නිසා ත්‍රිපිටකයේ සඳහන් වෙන ක්‍රමවේදයන් තුන තමයි ගෝපාල උපෝසතයත් නිගණ්ඨ උපෝසතයත් ඒ වගේම අරිය උපෝසතයත් කියන බව අපිට පෙන්වා දීමේ හැකියාව තියෙනවා. සවනක් රැස් සජීවිකාශයේ දම් සභා මණ්ඩපයට අපි ගොඩ වෙලා ඉන්නේ. ඒ අතර අපේ අනුග්‍රාහක බවතුන්ටත් අවස්ථාව ලබා දීමට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් වික්‍රමසිංහපුර ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙනවා කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ සිට. ආචාර්ය පූජ්‍යපාද උණුවතුර බුබුලේ මහින්ද අපේ හාමුදුරුවනේ දැන් පොහෝ දිනේදී නිර්දේශිත ශීල ප්‍රතිපදා කීපයක් තිබෙනවා. මේ ශීල ප්‍රතිපදා පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්මන්ගොඩ මහත්මයාත් කරුණු කීපයක් සඳහන් කළා. මේ ශීල ප්‍රතිපදාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා විස්තරාත්මකව. පොහොය දිනේ ගිහියන් සඳහා නිර්දිෂ්ට සිල් කීපයක් තියෙන සිල් වර්ග කීපයක් තිබෙනවා. එකක් අට්ඨාංග සීලය. අනෙක ආජීව අෂ්ටමක සීලය. තව එකක් තිබෙනවා ගිහි දස සීලය. මේ සිල් වර්ග තුන තමයි ගිහි ජනතාව සඳහා නිර්දේශිත වෙලා තිබෙන්නේ. පැවිදි භික්ෂුන් වහන්සේලා සඳහා සාමණේර හාමුදුරන්ටත් දස සීලය තිබෙනවා. උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලා සඳහා අධිසීල සංඛ්‍යාත සීලයක්. ඒ කියන්නේ කුඩා උවද වරදෙහි බය දක්නාසුළු පුද්ගලයෙකු හැටියට කටයුතු කරන කෙනෙක්
උපසම්පදා වූ භික්ෂුව ප්‍රාතිමෝක්ෂය තුල උන්වහන්සේට නිර්දිෂ්ට සීලයන් තිබෙනවා. විශේෂයෙන්ම පාරාජිකා සංඝාදිශේෂ අනියත නිසගි පචිති පවාරණ විකාල භෝජන ආදී මේ ශික්ෂාපද සියල්ලම සේකී ආදී වශයෙන් සඳහන් වෙන මේ සියල්ලම භික්ෂුන් වහන්සේ සඳහා නිර්දිෂ්ටයි. මෙහිදී අපි ගිහියන් සඳහා පොදුවේ දිනපතා පංචශීලයේ නිර්දේශ කළා තිබුණාට පොහොය දවසේදී අටශීලය සමාදන් වෙනවා. මොනවද පංචශීලයට වඩා අටශීලයට අයත් වන්නේ? කාමේසු මිච්ඡාචාරා කියලා කාමයෙන් වරදවා හැසිරීම කියන ශික්ෂාපදයේ වෙනුවට අබ්‍රහ්මචර්යා කියන ශික්ෂාපදයක් අපි සමාදන් වෙනවා. ඒ තුල උසස් හැසිරීමකට අපි ප්‍රවේශ වෙනවා. ඒ අනුව හැම අතින්ම අපේ චර්යාව තුල මහාචාර්යතුමන් සඳහන් කළ ආහාරයෙන් සංවර වෙන්න ඕන බව, අෂ්ටාංග සීලයේදී තමන්ගේ මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන පංචේන්ද්‍රියන් පිනවීම පාලනය කරගෙන ගිහිව කටයුතු කරන අය මේ දවසේ කටයුතු කළ වෙනවා. උසස් චර්යාව හැටියට, ශ්‍රේෂ්ඨ චර්යාව හැටියට මේ ශික්ෂාපදයේ ගැනෙනවා. ඒ කියන්නේ ඉඳුරන් පිනවන්නේ නැතුව, පිනවන්න ප්‍රමාණය ඉක්මවා පිනවන්නේ නැතුව කිසියම් සංවරයක් ඇති කර ගැනීම, කාමයන් වරදවා නොහැසිර බ්‍රහ්මචර්යාව, ඒ උසස් චර්යාවේ හැසිරීම මේ ශික්ෂාපදයෙන් අර්ථවත් වෙනවා. සුපිරිතම අන්තර්ජාල අත්දැකීම SLT වෙතින්ම පමණයි. අලුතෙන් එකතු වෙනවා. එක මහාචාර්යතුමන් සඳහන් කළා ආහාරයෙන් පාලනය වෙන්න ඕන බව. ඊළඟට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණස්ථාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට මල් ගඳ විලවුන් නටුම් ගැයුම් වැයුම් මේ සරසීම් ආභරණාදී මේ වගේ වැලකිලා කටයුතු කිරීම, මේකත් අටසිල් වලට අයිති සුවිශේෂී එකක්. මේත් මහාචාර්යතුමන් සඳහන් කළා. ඊළඟට අටවෙනි එක උච්චාසයන මහාසයන, උසසුන් මහසුන් වලින් වෙන්වීම. මෙහිදී උසම කියන එක නෙවෙයි අර්ථවත් වන්නේ සුව පහසු සුඛෝභෝගී ආසන වලින් අපි වැළකීලා සාමාන්‍ය කටයුතු කරන්න අපි පුරුදු වෙන්න ඕන. උපවාස කරන දිනයක් නේ. උපවාස කියන අර්ථය තිබුණානේ. එතකොට අටසිල් වලදී මහාචාර්යතුමන් සඳහන් කළා, අපේ මංගල හාමුදුරුවෝ සඳහන් කළා වගේ අපි මේ සිල්පද 8කට සීමා වෙනවා. පන්සිල් වලදී තිබුණු ඒ කාමේසු මිච්ඡාචාරා කියන එක අබ්‍රහ්මචර්යා බවට පත් වුණා. ඊට අතිරේක වශයෙන් තව ශික්ෂාපද 3ක් එකතු වුණා. මුළු ජීවිතේම සංවර කරන සිල්පද ටිකක් තමයි එහි තිබෙන්නේ. ඊළඟට ආජීවක අෂ්ටමක සීලය කියලා. දැන් ඔබට සමහර අයට කල්පනා වෙනවා සමහර තැන්වලදී ආජීවක අෂ්ටමක සීලය සමාදන් කරනවා. මොකද්ද මේ ආජීවක අෂ්ටමක සීලය කියන්නේ? සිල්පද 8ක්. ආජීව අෂ්ටමක වචනේ තේරුම තමයි දිවි පැවැත්ම 8වෙනි කොට ඇති ශික්ෂාපද. මෙහිදී පන්සිල් පදවල තියෙන මුල් ටික පානාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරා ටික තියෙනවා. ළඟට මුසාවාදා ශික්ෂාපදයේ තියෙනවා. එහි ගැඹුරින් යනවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ කොටස් 4ම ගැනෙනවා. අවසාන වශයෙන් 8වෙනි එක මිච්ඡා ජීවා, මිත්‍යා දිවි පැවැත්මෙන්, වැරදි දිවි පැවැත්මෙන් වළකිනවා කියන මේ ශික්ෂාපද 8ක් එතන සමාදන් වෙනවා. දැන් අපි මෙහිදී විශේෂයෙන්ම සැලකිලිනට ගන්නට ඕන අටසිල් වලදී සිල්පද 4ක් සුවිශේෂී වුණා පන්සිල් වලට වඩා. මෙහිදී ආජීව කට්ටමක සීලයේදී දිවි පැවැත්ම සම්බන්ධ හා වචනය සම්බන්ධ, වචනය සංවරය වගේම අපේ සමාජික ජීවිතයේදී කටයුතු කරන ආකාරයේදී, රැකියාවවලදී
දිවි පැවැත්මේදී සංවර වෙන්න ඕන බව තමයි මේ සිල්පද වලින් කියවෙන්නේ. ළඟට දස සීලය. දස සීල් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම කියන සාමණේර භික්ෂූන්ට වගේම ගිහි ඔබට තියෙනවා. දැන් සමහර අපේ උපාසක උපාසිකාවෝ පොහෝ දිනේ කොටසක් කටසිල් සම්බන්ධ වෙනකොට අපෙන් ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි මම දස සීල් කියලා. එතෙන්දී අපි දස සීල් සමාදන් කරනවා. අර අට සීල් වලම අපි එකට කියනවානේ නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූතනට්ටා කියලා මේ එක පදයට කියන පදේ දෙක කොටස් දෙකකට කඩනවා. නච්ච ගීත වාදිත විසෝක දස්සන කියලා එකක් වශයෙන් ගන්නවා. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූතනට්ටා කියන එක තව එකක් වශයෙන් ගන්නවා. ඊළඟට උච්චාසන තිබෙනවා. අවසාන වශයෙන් අලුතෙන් ආයෙනවා ජාත රූප රජත පටිග්ගහනා මේ මිල මුදල් පරිහරණයෙන් වළකිනවා කියන මෙන්න මේ ශික්ෂා පද ටික තමයි ගිහියන් සඳහා වෙන් කරලා තිබෙන. ඒතකොට ගිහි ජීවිතය සඳහා මේ සිල් නිර්දිෂ්ඨ කරලා තිබෙනවා. පැවිද්දන් සඳහා කුඩා වූද වරදෙහි බය දක්නාසුළු පුද්ගලයන් හැටියට හැසිරෙන පිරිසක් පරාජිකාවල ඉඳලා ඊටාම කුඩා ඇවිති පචිති දක්වා භික්ෂුන් වහන්සේට සංවර වෙන්නට එවයින් හික්මනට නිර්දිෂ්ඨ කළ තිබෙනවා. මේක තමයි පොහොය දිනේ හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ඈත අතීතයේ සිටම මෑත භාගයේ සිදු වෙනවා. ඉස්සර අපිට මතකයි අනුරාධපුර යුගයේ මහවැලි ගඟෙන් එහා තිස්සමහාරාමයේ සිතුල්පමහාරාමයේ මහවැලි ගඟෙන් මෙහා පැත්තේ අනුරාධපුරයේ මාසයකට වරක් භික්ෂුන් එක්රැස් වෙනවා. අනුරාධපුර මහා විහාරයටත් තිස්සමහාරාම විහාරයටත් එකතු වෙලා ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කළා. වර්තමානයේ මාසයකට වරක් විශේෂයෙන්ම වස් කාලය තුල 3 මාසය තුල පොහොය සීමාවට ඇවිල්ලා ප්‍රාතිමෝක්ෂ දේශනා කළා. තම තමන්ගෙන් සිදුවුණු ඇවත් වැනි දේ එතනදී දේශනා කරගෙන පාරිශුද්ධියක් ලැබෙන එක්තරා ප්‍රමාණික මානසික කායික පාරිශුද්ධියක් ඇති කරගෙන නැවත මේ ශික්ෂාපද ආරක්ෂා කරන්න අදිෂ්ඨාන කර ගැනීමක් මේ පොහොය දිනේ ප්‍රාතිමෝක්ෂ දේශනාව තුළ භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරනවා. මේ කාර්යයන් තමයි පොහොය දිනේදී ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් අනුගමනය කරන සීල සම්ප්‍රදායන්. පොහොය පිළිබඳව මීට පෙර කතා නොකරපු තරමේ විස්තරාත්මක තොරතුරු ගණනාවක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. සවනක් රැස් දම්සභා මණ්ඩපයෙන් උපෝසතය පිළිබඳව පොහොය පිළිබඳව කරුණු ස්වාධීන රූපවාහිනී වික්‍රමසිංහපුර පාලක මැදිරියට අපට නැවතත් සම්බන්ධ වෙන්නට සිදු වෙනවා. අපි වික්‍රමසිංහපුර පාලක මැදිරියේ අපේ අනුග්‍රහක බවතුන්ට අවස්ථාව ලබා දීලා මේ ධර්ම සාකච්ඡාවට ශ්‍රී සුදර්ශනාරාමයට කිරිබත්ගොඩ නගර මැදීමේ පින්බිමට නැවත පැමිණෙමු. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සවනක් රැස් දම්සභා මණ්ඩපයට අපිට නැවත සම්බන්ධ වෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමන් මේ සාකච්ඡාවට සහභාගී වීම ඊටම භාග්‍යයක්. එතුමාගෙන් කරුණු ගණනාවක් අපිට දැනගන්නට හැකියාව තිබෙනවා. නමුත් කාල වේලාව අනුව සංක්ෂිප්තව එතුමා පැහැදිලි කරන කරුණු අතරට ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි ජන ජීවිතය හා උපෝසතය පිළිබඳව අපට පැහැදිලි කිරීමට තිබෙන වටිනා කරුණු කිහිපයක් හෝ මේ කාල වේලාවේ ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මා හිතනවා අපේ ස්වාමින් වහන්සේ අටසිල් ඒ වගේම ආජීවට්ටමක සීලය ඒ වගේම දස සීලය ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. මොකද ඒකේ තියෙන වෙනස පැහැදිලි කළා. මා හිතනවා දැන් අපි මේ සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිදින්න තියෙන නිසා මේ සියලුම සීල වර්ග කැටි කරලා අරගෙන මේවා අපේ ජන ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් කළොත් හොඳයි කියලා.
මා හිතනවා මගේ අදහසක් නෙමෙයි මේක බොහොම කවුරුත් කියන කතාවක්. හුඟක් කවුරු ඒක මුලින් කිව්වද කියලා අපි දන්නේ නැහැ. දැන් සතුන් මැරීමෙන් වැළකීම කිව්වහම ජීවිත ආරක්ෂාව සිද්ධ වෙනවා. හොරකම් කිරීමෙන් වැළකීම කිව්වහම දේපල ආරක්ෂාව සිද්ධ වෙනවා. කාමේසු මිච්ඡාචාරාවෙන් වැළකීම කිව්වහම පවුලේ ආරක්ෂාව සිද්ධ වෙනවා. බොරු කීමෙන් වළකිනකොට තමන්ගේ ජීවිතේ කීර්තිමත් භාවය රැකෙනවා. සුරාමේරයෙන් වළකිනකොට සෞඛ්‍යය රැකෙනවායි කියලා මෙහෙම මේ අදහසක් කියන. දැන් බලන්න මේක කොච්චර ජන ජීවිතයට සම්බන්ධද කියලා. දැන් අපි හැම කෙනෙකුටම ජීවිතය ආරක්ෂා කරගන්න අවශ්‍යයිනේ. ඉතින් කවුරුත් සත්තු මරන්නේ නැත්නම් ජීවිත ආරක්ෂා වෙනවනේ නේ. අපේ දේපොළ රැක ගන්න ඕනේ නේ. කවුරුත් හොරකම් කරන්නේ නැත්නම් අපේ දේපොළත් ආරක්ෂා වෙනවනේ. කාමේසු මිච්ඡාචාර අපි ඔක්කොටම ඕනේ පවුලේ ආරක්ෂාව රැක ගන්න නේද මව්පිය. ඉතින් අපි මේ කාමේසු මිච්ඡාචාරාවෙන් වළකිනවා නම් අපේ පවුලේ සමගිය රැකෙනවා නේ. ඉතින් කවුරුත් කැමති හොඳ නමක් දිනා ගන්න. ඉතින් බොරු කියන්නේ නැත්නම් ඇත්තම කතා කරනවා නම් මම හිතනවා මේ අපිට කවුරුත් අපේ කීර්තිය පැතිරෙනවා නේ. මොකද ඒ කියන්නේ කවුරුත් අපිව විශ්වාස කරනවා. ඊළඟට සුරාමේරයෙන් වළකිනවා නම් අපේ සෞඛ්‍යය රැකෙනවා. ඉතින් ওই පහම ඕනෑනේ අපිට. ඉතින් ජන ජීවිතේට ඕක අවශ්‍යයි. ඊළඟට අර මම ඉස්සරලා කිව්වා වගේ අර ආජීවට්ටමක ඒ වගේම දසශීල වැනි දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන මේ අමතර පැත්තට යන එක වළක්වන එක. ඒ කියන්නේ දැන් අපිම දන්නවා අපේ කෑම බීම රටාවේ තියෙන විසම තත්ත්වය නිසා තමයි අද ලෙඩු ගොඩක් බිහිවිලා තියෙන්නේ නේ. අද තුනක් අනිවාර්යෙන් තියෙනවා 45 වෙනකොට. සීනි, කොලෙස්ටරෝලුයි, ප්‍රෙෂරුයි නේ. දැන් ෆුල් ඔප්ෂන් කියලානේ මම අර තායිලන්තෙත් කිව්වා ඕකට කියන්නේ ෆුල් ඔප්ෂන් කියලා. මොකද ඔක්කොම තියෙනවා නම් ඒකට කියන්නේ එහෙමලු මේ සමාජය කියන්නේ. ඉතින් දැන් ඕක නැතුව ඕක අනිවාර්ය වෙලා. ඉතින් ඇයි මේ අර ආයුර්වේදේ කියනවා මේ සර්වේසා මේව රෝගානං නිදානං කුපිතාමලා ඔක්කොම රෝග හැදෙන්නේ මේ වාපිස්සෙන් කෝප වුණාමලු. තත් ප්‍රකෝපස්සෙතු ප්‍රෞක්තං. ඇයි මේ වාපිස්සෙන් කෝප වෙන්නේ? විවිධාහිත සේවනං නරක දේවල් පාවිච්චි කිරීම නිසා. ඉතින් බලන්නකො ඉතින් කෑම බීම අපේ චර්යාවල් නිසා තමයි මේ ඔක්කොම නරක වෙන්නේ. වාපිස්සෙන් කෝප වෙන්නේ. ඉතින් ඒ ටික හදන්න තමයි අපේ උපෝසතේ තියෙන්නේ. ඉතින් අපි 4 පොයේටම ඇත්ත වශයෙන් අලුතෙන් පටන් ගන්න ඕනේ මේ ලංකාවේ විශේෂයෙන් 4 පොයේටම සිල් සමාදන් වෙන එක. මොකද ඒක හරි වටිනවා. 15කට මදි. මොකද අර 15කට වරක් නම් රැට නොකන්නේ කොලෙස්ටරෝල් අරම වැඩි වෙනවා. ඒව නවත්තන්න බෑ දවස් 30කට වරක්. ඒ නිසා දවස් 7න් 7ට මේ කරනවා. දැන් ඔය සබාත් කියලා තියෙන්නේ බටහිර සම්ප්‍රදායවල. සබාත් කියන්නේ දවස් 7. දවස් 7 කියන්නේ ඒගොල්ලෝ ඉරිදා දවස තමයි සතියේ පළවෙනි දවස හැටියට සලකන්නේ. සබාත් කියන්නේ සප්ත කියන එක දවස් 7. දවස් 7කට වරක් තමයි ඒක. ඒකත් මේ උපෝසතයට බොහොම සම්බන්ධයි. ඉතින් කොහොම හරි මම අදහස් කළේ මේ සියලුම සීල වර්ග වලින් අපි බලාපොරොත්තු වෙන කරුණු 4ක් තියෙනවා. මේක තමයි අපේ ස්වාමින් වහන්සේලාට සම්බන්ධ කරලා තියෙන පාතිමොක්ඛ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ප්‍රත්‍යය සම්නිස්සිත සීල සහ මේ ආජීව පාරිශුද්ධි සීලය. මේ 4 හරියට විග්‍රහ කරගත්තොත් මේ සියලුම සීලයකට සම්බන්ධ වෙනවා. දැන් අපේ උණුවතුරු බුබ්ලේහාරෝ සඳහන් කළා පාතිමොක්ඛ කියන එකේ මූලික අදහස තමයි මේ අපේ එදිනෙදා ජීවිතේ සම්මත දේවල් තියෙනවා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා. අන්න ඒ නරක දේවල් නොකර ඉදීම. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. කවුරු හරි ඥානවන්තයෝ උගත් අය ස්වාමින් වහන්සේලා කියනවා නම් මෙන්න මේවා හොඳ නෑ කියලා ඒ වයින් වැළකී ඉඳීම තමයි පාතිමොක්ඛ සංවර සීලය කියන්නේ. එතකොට ඒක භික්ෂුන් වහන්සේලාටත් අදාළයි අපිටත් අදාළයි. ඒ නිසා අපි මම ඔය කවුරුවක් කියන දේවල් අහන්නේ නැහැ. මට ඕන දේ කරනවයි කියන නූතන සමාජ ආකල්පේ වැරදි. සමාජයේ වැඩිහිටියන් ගුරුවරුන් ස්වාමින් වහන්සේලා ඒ අය කියනවා නම් සම්මතයක් දීලා තියෙනවා නම් මේ සමාජයට මෙන්න මේවා කරන්න එපා කියලා ඒ වයින් වැළකීලා ඉන්න ඕන. ඊළඟට අපි සිල්පද සමාදන් වෙන්නත් ඕනේ. අපිට පුළුවන් ප්‍රමාණයකට පන්සිල් හරි, අටසිල් හරි, දසසිල් හරි, ආජීවට්ටමක සීලය හරි පුළුවන් ප්‍රමාණයකට සිල් සමාදන් වෙලා අර නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූපරේ උපෝදෙය්‍යුම්. ඥානවන්තයන් වැරදියයි කියන කිසිම දෙයක් නොකර ඉඳීම කියන එක තමයි පාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ. ඊහි පැත්තෙන් ගත්තත් ඒක අදාළයි. ඊළඟට අනිත් එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. අපේ මේ පංචේන්ද්‍රයන් තියෙනවා ඇහැ කන නාසය දිවහම කියලා. මේවායේ සීමා සහිතයි මේවා. මේ වගේ ශක්තිවල සීමාවක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ සීමාව. අනිත් හැම එකකටම සීමාවල් තියෙනවා. අපි දන්නවා සෙරෙප්පු දෙකේ සයිස් එක, සොපත්තු දෙකේ සයිස් එක දන්නවා. කලිසමේ ඉඟ කොහොමද දන්නවා. හැට්ටේ කර කොහොමද දන්නවා. ඒවා ඔක්කොම ගණන් මිනුම් ඇතුව තියෙනවා. නමුත් අර වගේ තියෙන සීමාවල් අපි දන්නේ නැහැ.
ඒ නිසා ඔය හැම එකකටම සීමා පනව ගන්න ඕනේ. ඇහැට සීමාවක් තියෙන්න ඕනේ, කනට සීමාව, නහයට සීමාව, දිවට තමයි වැඩියෙන්ම සීමා පනව ගන්න ඕනේ. කන එකනේ ඊළඟට හමට. මෙන්න මේවට කිසියම් සීමාවක් පනව ගන්න ඕනේ. ඒක හැමතැනම ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. අපි බලන්නේ මේවා. අපි අහන්නේ මේවා. අපි බලන්නේ නැත්තේ මේවා. අපි අහන්නේ නැත්තේ මේවා. හැබැයි මේ අහන්න බලන්න අකමැති දේවලුත් බලන්න අහන්න සිද්ධ වෙනවා. එතනදී සිහිය පිහිටුවා ගැනීමත් සීලයට අයිතියි. ඒතකොට ඒවා බලන්න වුණොත් ඒක අපිට අදාළ නැහැ කියලා අපි අයින් කරගන්න. මෙන්න මේක තමයි සීලේ තියෙන දෙවෙනි අංගය. දෙවෙනි අංගය තමයි අපේ ඉන්ද්‍රිය පහ සංවර කර ගැනීම. ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රත්‍යය සම්නිස්ෘත සීලය කියන්නේ. මේ කන බොන දේවල්. ප්‍රත්‍යය කියලා කිව්වහම බත්පාන් විතරක් නෙමෙයි. දැන් ස්වාමින් වහන්සේලාට සම්බන්ධ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මේ හතරමයි තියෙන්නේ. අපිට ගත්තාම චීවර කියන්නේ ඇඳුම්. අපිට සම්බන්ධ වෙන්නේ. පිණ්ඩපාත කියන්නේ ආහාරය. සේනාසන කියන්නේ නිවාස. ගිලාන ප්‍රත්‍ය කියන්නේ බෙහෙත් හේත් ආදී. දැන් අපි බලන්න අපි ගත්තොත් එහෙම ඇඳුම් කියන ඒවා. දැන් සමහරලාට මේ හොඳ ඇඳුම් සාප්පුවක් විවෘත කළොත් එතන ඉන්න පොලිම දැක්කහම හිතනවා මේ අය කවදාවත් ඇඳුම් ඇඳලා නැතුවා වගේ. ඒ කියන්නේ ඇඳුම් වල කිසිම සීමාවක් නැහැ. අපි කියන්නේ ගන්න එපා කියලා නෙමෙයි. නමුත් ඒ වගේ සංවරයක් තියෙන්න ඕන කියන එකනේ නේද? ඊට පස්සේ කන ඒවා අපි ඔක්කොම දන්නවා අර අනිත් ඒවට අදාළ මිනුම් දඩු ඔක්කොම දන්නවා. කාගෙන් හරි ඇහුවොත් කොච්චර බත් කනවද කියලා දන්නේ නැහැ. ඒක ඉතින් දන්නේ බඩ තමයි. ඒ කියන්නේ මේක බත් පිඩු හැඳි 4ද 5ද 3ද මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මෙතන ඉන්නේ ලෙඩ ඔක්කොම බෝ වෙන්නේ. එහෙමනම් අපි කන ප්‍රමාණය අපි දැනගෙන ඉන්න ඕනේ. නොකන දේවල් මොනවද කියලා. ඒක තමයි